සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේ මම ඔයාලට අරගෙන ආවේ ජීවිතේ හැමදාම හැම දිනයක්ම එක වගේ සතුටින් ඉන්න පුළුවන් පුංචි රහසක්. ඉතින් ඇත්තටම මේ ක්‍රමය මමත් පාවිච්චි කරනවා. ඔයාලා සමහරට මේ ක්‍රමය කලිනුත් අහලා ඇති. බුදුන් වහන්සේගේ ධර්මය අනුව තමයි මේ ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ. උදෑසන ඔයාලා අවදි වෙන්නේ එක්කෝ රැකියාවකට යන්න. එහෙම නැත්නම් එදිනෙදා නිවසේ වැඩ කටයුතු ටික පටන් ගන්න. නැත්නම් මොනවා හරි විශේෂ කටයුත්තකට වෙන්න පුළුවන්, පාසල් යන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාගේ දවසම ප්‍රබෝධමත් විදිහට යන්නනේ ඔයා කැමති. ඉතින් ඇත්තටම ඒ ප්‍රබෝධමත් බව හැමදාම තියාගන්න පුළුවන් විදිහක් ගැන තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඔයාලා උදෑසන අවදි වුණාට පස්සේ කීයටවත් ඔයාගේ ෆෝන් එකේ වෙලාවේ අතට ගන්න යන්න එපා. මොකද ඇත්තටම ෆෝන් එකේ තියෙන කිරණ අපේ ඇස් වලට හොඳ නැහැ. ඒක අපිට උදෑසන ඔළුවට බලපාන්න පුළුවන්. ඉතින් ඔයා ඇහැරුණු ගමන්ම මම මේ කියන විදිහට මේ වචන දෙක 3 පාරක් කියන්න. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. මේ නමෝ බුද්ධාය කියන වචන දෙක බුදුරජාණන් වහන්සේගේ රූපය හිතින් මවාගෙන ඇස් දෙක පියාගෙන Tamanටම මුණ ගන්න. හයියෙන් ඇහෙන්න කිව්වත් ඒක කමක්නේ නැහැ. ඉතින් ඔයාලා හැමදාම උදේට ඇහැරුණු ගමන්ම මේක අනිවාර්යයෙන්ම කරන්න. ටික දවසක් යනකොට ඔයාලට નિરાයාසයෙන්ම මේක කියවෙනවා. ඉතින් මේ ක්‍රමය අත්හදා බලලා ඔයාලට ඇත්තටම ඒ දිනේ සාර්ථක වුණා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට වටිනාකමක් තියෙනවා නම් තව කෙනෙක්ට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියන ගමන්ම කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකම් අදට සමු ගන්නවා. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.